අයිබෝවන් මිස්ටර් මාකට් සිලෝන් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද දඹුල්ලේ එළවලු මිල ගණන් නම් ටිකක් අඩු වුණා. ඒ වගේම වැඩි වුණ ඒවත් තියෙනවා. ඒව බලන්නත් අපේ වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳී සිටින්න කියලා මතක් කරන ගමන් අද 2025 ජූනි 15 ඉරිදා දිනේ බලමු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සියලු මෙළවලු වර්ග, පළතුරු වර්ග, ධාන්‍ය වර්ග, පලා වර්ග, අල වර්ග තුළු සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් අද කොහොමද වාර්තා වෙලා තියෙන්නේ කියලා ඊට කලින් අපේ YouTube නාලිකාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන ගමන් මේ වීඩියෝ එක ඔබට වටිනවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකකුත් දාලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න මෙපා. ඒ වගේම ෂෙයා කරන්නත් අද ඉඳලා මතක තියාගන්න. හරි බලමු අද දිනේදී කොහොමද දඹුල්ලේ මිල ගණන් වාර්තා වුනේ කියලා. අද ගෝවා කිලෝ එකක් රුපියල් 290 300ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම මල් ගෝවා රුපියල් 500ත් 550ක් දක්වා මිල ගණන් වැඩි වෙලා තියෙනවා. තාම ලයික් එකද නැද්ද? අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. අද බොන්ජි මිල රුපියල් 450ත් 500ත් අතර මිල තමයි වාර්තා වුනේ. බොන්ජි මිල වැඩි වුණා. ලීස් මිල අඩු වුණා රුපියල් 150ත් 160ක් විදිහට තමයි අද වාර්තා වුනේ. කැරට් රුපියල් 500ත් 650ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා අද දිනේදී. කොළ බීට් රුපියල් 250ත් 300ක් දක්වා මිල ගණන් අඩු වෙද්දී අද කඩ් බීට් රුපියල් 190ත් 200ක් දක්වා මිල ගණන් පහත බහැලා තියෙනවා. තක්කාලි මිල නම් චුට්ටක් වැඩි වුණා රුපියල් 250ත් 300ත් අතර මිල තමයි අද දිනේ වාර්තා වුනේ. රාබු රුපියල් 50ත් 80ත් අතර මිල ගණන් වලට අද දිනේ අල වෙනවා. නෝකොල් මිල රුපියල් 180ත් 250ක් විදිහට තමයි අද දඹුල්ලේ සටහන් වුනේ. කැකිරි රුපියල් 55ත් 60ත් අතර මිල ගණන් වලට අල වෙනවා. ඒ වගේම පිපිඤ්ඤා රුපියල් 35ත් 40ත් අතර මිල ගණන් වලට තමයි අද දින අල වෙලා තියෙන්නේ. ලංකා අර්ථාපල් මිලක් අද වාර්තා වුණ නැතත් ආනයනික අර්ථාපල් මිල රුපියල් 140ත් 150ක් දක්වා සුළු අඩුවීමක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අද දිනේදී වැටකොළු කිලෝ එක රුපියල් 90ත් 120ක් දක්වා මිල ගණන් අඩු වෙද්දී අද බණ්ඩක්ක රුපියල් 50ත් 60ක් දක්වා මිල ගණන් පහත බැහැලා තියෙනවා. ඒ වගේම පතෝල මිලත් රුපියල් 120ත් 150ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. කරවිල රුපියල් 350ත් 400ත් අතර මිල ගණන් වලට තමයි අද දිනේ ආලේ වුනේ. තුඹ කරවිල මිල නම් රුපියල් 550ත් 600ක් දක්වා මිල ගණන් වාර්තා වෙද්දී අද වට්ටක්ක රුපියල් 100ත් 110ත් අතර මිල තමයි දඹුල්ල වාර්තා වුනේ. ඒ වගේම බටාන මිල රුපියල් 310ත් 320ක් විදිහට අද දිනේ වාර්තා වෙනකොට අද වම්බටු රුපියල් 140ත් 150ක් විදිහට තමයි තොග මිල ගණන් සටහන් උනේ. ඒ වගේම තිබ්බටු කිලෝ එක රුපියල් 250ත් 300ත් අතර මිලක් වාර්තා වෙලා තියෙනවා. අද දවසේ දියට බටු කිලෝ එක රුපියල් 200ත් 250ත් අතර මිල ගණන් වලට තමයි දඹුල්ලේ අලෙවි උනේ. බෝල බටු රුපියල් 200ත් 250ත් අතර මිලක්මයි අද වාර්තා වුනේ. ඒ වගේම තඹල මිල රුපියල් 250ත් 260ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වන්නේ. මෑකරා රුපියල් 130ත් 180ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනකොට අද දිනේදී මුරුංගා මිල රුපියල් 600ත් 650ක් විතර තමයි දඹුල්ලේ සටහන වෙලා තියෙන්නේ. අලු කෙසෙල් රුපියල් 50ත් 60ත් අතර මිල ගණන් වලට අද අලෙවි වෙනවා. ඒ වගේම කෙසෙල් මුව රුපියල් 50ත් 60ත් අතර මිලක් ගණන් වලට තමයි අද දිනේදී අලෙවි වුනේ. ඇඹරල්ලා මිල රුපියල් 200ත් 250ක් විදියට අද දිනේදී සඳහන් වෙද්දී චව් රුපියල් 60ත් 70ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුනේ. ඒ වගේම දෙහි මිල රුපියල් 290ත් 300ත් අතර මිල ගණන් වලට අද අලෙවි වෙලා තියෙනවා. මාළු මිරිස් රුපියල් 450ත් 460ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී අද අම්මිරිස් කිලෝ එක රුපියල් 520ත් 650ක් දක්වා මිල ගණන් වලට තමයි දඹුල්ලේ අලෙවි වුනේ. ඒ වගේම වියලි මිරිස් රුපියල් 520ත් 530ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී නයි මිරිස් මිල රුපියල් 700ත් 800ත් අතර මිලක් තමයි දඹුල්ල වාර්තා වුනේ. ඒ වගේම පොලොස් රුපියල් 60ත් 70ත් අතර මිල ගණන් වලට අලෙවි වෙලා තියෙනවා. අද දවසේදී සුදු ලුණු රුපියල් 370ත් 380ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී රතු ලුණු කිලෝ එක රුපියල් 200ත් 400ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී අද ආනයනික ලොකු ලුණු කිලෝ එක රුපියල් 100ත් 110ක් වගේම අද ලංකා ලොකු ලුණු මිලන් නම් දඹුල්ලේ සටහන් වෙලා තිබෙන්නේ නැහැ. තාම ලයික් එකක් දාලා නැත්ද ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් කරලා නැද්ද කමෙන්ට් කරන්න. ඒ වගේම ෂෙයා කරලා නැද්ද ෂෙයා කරන්නත් කියලා මතක් කරන ගමන් අපි බලමු මීළඟ දඹුල්ලේ අල වර්ගවල මිල ගණන් කොහොමද වාර්තා වුනේ කියලා. අද මුලින්ම කොහිල අල රුපියල් 100ත් 120ත් අතර මිල ගණන් වලට අල වෙද්දී අද කිරියාල කිලෝ 1 රුපියල් 190ත් 200ත් අතර මිල තමයි වාර්තා වුනේ. ඒ වගේම මඤ්ඤොක්ක රුපියල් 70ත් 80ත් අතර මිල ගණන් වලට අල වෙලා තියෙනවා. බතල කිලෝ එක තොග මිල රුපියල් 110ත් 140ක් විදියට වාර්තා වෙද්දී අද ඉන්නල මිලක් වාර්තා වුණ නැතත් ඉඟුරු මිල
චුට්ටක් විතර අඩු වුණා. අද රුපියල් 1800ත් 1900ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුණේ. ඒ වගේම කහ රුපියල් 200ත් 220ත් අතර මිල ගණන් වලට තමයි අද දිනේදී අලෙවි වෙලා තියෙන්නේ. අපි මීලට බලමු පලා වර්ග වල මිල ගණන් කොහොමද අද දඹුල්ලේ සටහන් උනේ කියලා. මුලින්ම අද දවසේදී ලුණු ගොල්ල රුපියල් 200ත් 260 දක්වා මිල ගණන් පහත පෑලා තියෙනවා. ඒ වගේම අද දිනේදී මුකුණු ඇන්න රුපියල් 20ත් 25ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුණේ. අද සලාද රුපියල් 500ත් 550ත් අතර මිලක් වාර්තා කරගෙන තියෙනවා. ඒ වගේම කරපිංච රුපියල් 80ත් 90ත් අතර මිලක් තමයි අද දිනේදී වාර්තා වුණේ. අතුගෝ මිල රුපියල් 300 350ක් විදිහට අද දිනේදී සටහන් වෙනකොට අද නිවිති මිලක් සඳහන් වුණ නැතත් අද දවසේදී කංකුන් රුපියල් 20ත් 25ත් අතර මිලකට තමයි දඹුල්ලේ අලෙවි වෙන්නේ. අපි මීලට බලමු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ධාන්‍ය වර්ග මිල ගණන් කොහොමද අද දිනේදී වාර්තා වුණේ කියලා. මුලින්ම බඩේරිඟට රුපියල් 120ත් 130ත් අතර මිලක් වාර්තා වෙද්දී සෝයා බෝංචි රුපියල් 340ත් 350ත් අතර මිලක් තමයි දඹුල්ලේ වාර්තා වුණේ. ඒ වගේම අද සියඹලා රුපියල් 450ත් 500ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. අද දිනේදී තල රුපියල් 560ත් 600ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී අද මුංගට කිලෝ එකකුත් රුපියල් 550ත් 600ක් වගේ මිලකට අලෙවි වෙද්දී එම මිලමයි කව්පිත් රුපියල් 550ත් 600ත් අතර මිල ගණන් වලට අලෙවි වුණා. අද දවසේ දික්කුරක් කන රුපියල් 300ත් 350ත් අතර මිල ගණන් වලට තමයි දඹුල්ලේ අලෙවි වෙලා තියෙන්නේ. ඒ වගේම කඩල කිලෝ එක රුපියල් 390ත් 395ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී රටකජු කිලෝ එකක් රුපියල් 490ත් 500ත් අතර මිල ගණන් වලට අලෙවි වුණා. අපි මීළඟට බලමු දඹුල්ලේ පළතුරු වර්ග වල මිල ගණන් කොහොමද අද වාර්තා වෙලා තියෙන්නේ කියලා. මුලින්ම අද දවසේදී සීනි කෙසෙල් රුපියල් 50ත් 60ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී අද දවසේදී අඹුල් කෙසෙලුත් රුපියල් 50ත් 60ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුණේ. ඒ වගේම මීළඟට කෝලි කුට්ටු රුපියල් 190ත් 200ත් අතර මිලක් වාර්තා වෙලා තියෙනවා. අද දවසේදී අන්බන් කිලෝ එක රුපියල් 150ත් 160ත් අතර මිලක් වගේම අද දිනේදී රතබලා කෙසෙල් රුපියල් 240ත් 260ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුණේ. පේර රුපියල් 300ත් 370ත් අතර මිලක් වාර්තා වෙලා තියෙනවා අද. ඒ වගේම පැපෝල් රුපියල් 100ත් 110ත් අතර මිලක් තමයි දඹුල්ලේ වාර්තා වුණේ. අද කොමඩු මිල රුපියල් 80ත් 100ක් විදිහට දඹුල්ලේ වාර්තා වෙනකොට අද අන්නාසි රුපියල් 200ත් 410ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුණේ. ඒ වගේම අඹ රුපියල් මාළු අඹ රුපියල් 150ත් 200ත් අතර මිලක් වාර්තා වෙනවා. කල්තකොළඹ රුපියල් 450ත් 500ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුණේ. අල්පොන්සු මිල රුපියල් 800ත් 1000ත් අතර තම ඉහළ මිලක් වාර්තා වෙද්දී පැෂන් රුපියල් 400ත් 450ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුණේ. අලිපේර මිල රුපියල් 200ත් 320ත් අතර මිල ගණන් වලට අලෙවි වෙලා තියෙනවා. ඒ වගේම කටුවනෝද රුපියල් 200ත් 250ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වෙලා තියෙන්නේ. නෙල්ලි රුපියල් 500 සිට රුපියල් 2000 දක්වා මිල ගණන් වලට අලෙවි වෙද්දී අද දියුල් මිලක් සටහන් වුණ නැතත් බෙලි කිලෝ එක තොග මිල අද දිනේදී වාර්තා වුණේ රුපියල් 100ත් 160ත් දක්වා සුළු වැඩිවීමක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තැඹිලි ගෙඩි එක තොග මිල රුපියල් 100ත් 150ක් විදිහට අද වාර්තා වෙද්දී පෝල් ගෙඩි එක තොග මිල වාර්තා වුණේ රුපියල් 140ත් 150ක් විදිහට. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න අදට සමු ගන්නන ඔබ සැමට සුබම සුබ දවසක්.